ස්පිරිචුවල් ඇක්ටිවිටීස්, වෙල්නස් ඇක්ටිවිටීස්, කොස්ටල් ඇක්ටිවිටීස් ඒ වගේ විවිධ කාණ්ඩ යටතේ අපි ඒක ගොනු කරනවා. ඒතකොට අපිට ඒ සියලුම කාණ්ඩ සඳහා අවශ්‍ය සංචාරක විභවතාවයන් වයඹ පළාත තුළ දැනටමත් පවතිනවා. උදාහරණයක් වශයෙන් ස්පිරිචුවල් පැත්ත ගත්තාම රිදී විහාරය. දැන් අපිට ශීඝ්‍රයෙන් පේනවා රිදී විහාරයට සාමාන්‍ය මාසිකව සාමාන්‍යයෙන් ගත්තාම 1500ක වගේ සංචාරක ප්‍රමාණය විදේශ සංචාරකයන් පැමිණෙනවා. ඒතකොට අපිට ඒ වගේම තමයි අපි කතා කරපු ඇඩ්වෙන්චර් පැත්ත, කල්පිටිය, කයිට් සර්ෆින්. කයිට් සර්ෆින් ලංකාව තුළ පවතින එකම ප්‍රදේශයේ කල්පිටියේ මුහුදු වෙරළ ආසන්නයේ. ඉතින් ඒ වගේ අපිට හොඳ කෝස්ටල් ලයින් එකක්, මුහුදු සීමාවක් තියෙනවා. ඒ වගේම තමයි වෙල්නස් ටූරිසම්. ලංකාවේ වයඹ පළාතේ තියෙනවා ඊටාම දැවැන්ත හරවත් දේශීය වෛද්‍ය ක්‍රම. දැන් සංචාරකයන් ඒ වගේ නැඹුරුතාවයක් දක්වනවා. ලෙෂර් සහ රෙස්ටිං පර්පස්ම පමණක් නෙමෙයි ඉන්නේ. ඒ නිසා අපිට ඊට පහසු වෙලා තියෙනවා සංචාරක කර්මාන්තයේ මේ සංස්කෘතිකත්වය කියන එක පහසුවෙන් බද්ධ කරන්න සහ ඒ මගින් සංචාරක ආකර්ෂණ විභවතාවයන් වැඩි කරගන්න වයඹ පළාත තුළ.